හා කට්ටියම ඔය ලාම්පුව වටේට රුක්ව ඇල්ලකෝ. තොපි නිකම් බය වෙලා වගේ නේද ඉන්නේ. ඔව් ඉතින් මේ වගේ මූසල කලවරක් වැටුනාම ගමේ ගොඩේ එක එක කතා මතක් වෙන එක අරුමයක් යයි. මං අද තොපිට කියන්න යන්නේ නිකං කතාවක් නෙවෙයි බොලා. මේක අපේ ගමට එහා පැත්තේ අර මහපාලම තියෙන දන්දිනිය ගමේ වෙච්ච ඇත්තම සිද්ධියක්. මේක අහලා තොපි අදරෑට එළියට බහිනවා එහෙම නෙවෙයියෝ. තොපි අහලා තියෙනවද මාසෝන් නඩිවිය ගැන? නිකම් පොතේ පතේ තියෙන දේවල් නෙවෙයි. ඇත්තටම යකා ගැවසෙන තැන් ගැන. ඔන්න එහෙනම් අහගනිල්ල. මේක වුණේ මීට අවුරුදු 50කට විතර කලින්. ඒ ගමේ හිටියා ගුණසෝම කියලා මිනිස්සෙක්. මිනිහා නම් ඉතින් යකෙකුටවත් බය නැති එකෙක්. කඳබඩ එහෙම තියෙන හොඳට හැඩිදැඩි මිනිස්සයා. හැබැයි මිනිහගේ තිබ්බ ලොකුම අඩුව තමයි කට සහ බඩ. මිනිහා හරි කෑදරයි මස් ජාතිවලට. අනිත් එක තමයි කට වාචාලකම. දෙවියෙක් යකෙක් විශ්වාස කළේ නැහැ. ඕවා බොරු බං. මැරුණම පස් වෙලා යනවා මිසක් මොන යක්කුද කියලා තමයි මිනිහා හැමදාම කියවන්නේ. ඔන්න දවසක් ගුණසෝම ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න. එදා හොඳටම වැස්ස දවසක්. අහස පොළව ගැටලන්න වගේ වහිනවා. ගුණසෝම වැඩ ටික ඉවර වෙලා එද්දි රෑ බෝ වුණා. මිනිහා එන ගමන් එතන තිබ්බ රාතබෑරුමට රිංගලා හොඳටම කටට දෙකක් දාගත්තා. ඊට පස්සේ මිනිහට මතක් වෙලා ගත්ත ගෙදර ගෙනියන්න හොඳ ඌරු මස් ටිකක්. හොඳට තෙල් දාලා බැදපු ඌරු මස් පාර්සලේ පත්තරේ කොලේක ඔතාගෙන මිනිහගේ ඉනේ ගහගත්තා. තොපි දන්නවනේ බොල. රෑ ජාමෙට තනිපංගලමේ යද්දී ඒ වගේ බැදපු මස් පොලුටු ಜಾති අරයි අනේක කොච්චර අන්තරාදායකද කියලා. ඒත් මේ යකාට ඕව ගානක්වත් නැහැ. දැන් වෙලාව රෑ 11ත් පහු වෙලා. ගුණසෝම එන පාර වැටිලා තිබ්බේ අර දන්දෙනි පරණ සොහොනයිනේ. ඒ හරියට ගම්මු කියන්නේ මහසෝන් අඩවිය කියලා. දවල්ටත් මිනිස්සු ඒ හරියෙන් යන්නේ බයෙන්. ඒ තරම් මූසල පාළුවක් එතන තියෙන්නේ. පාර දෙපැත්තේ උසට වැවිච්ච ඊතන පඳුරු. අර පරණ මාරගස් ටික නිකන් යෝධයෝ වගේ පාරට නැවිලා තියෙන්නේ. ගුණසෝම වෙරි මරගාතේ සින්දුවක් මොමුණ එනවා. සොහොන් පිටිය මගේ කෙලිබිමයි මිනි ඇටකටු මගේ මල් දම්ය. මිනිහා කියන සින්දු තමයි ඔය. එක පාරටම බොල අර මාර්ගා යට තිබ්බ ලොකු පඳුරක් අස්සේ සද්දයක් ඇහුණා. කවුද යකෝ උතන? ගුණසෝම ගිරි යටින් කෑ ගැහුවා. සද්දයක් නැහැ. හුළඟ විතරයි හෝ තියන්නේ. ගුණසෝම හිතුවා නිකම් බල්ලෙක්වත් වෙන්නේ නැති කියලා. මිනිහා ආපහු ඉස්සරහට යන්න හැදුවා විතරයි. මෙන්න බොල අර පඳුර අස්සෙන් එළියට පැන්න කළුම කළු බැල්ලියක්. බැල්ලියෙක් කිව්වට නිකම් බැල්ලියෙක් නෙවෙයි. ඇස් දෙක රතු පාට දිලිසෙන කටෙන් කෙල පෙරාගත්ත සතෙක්. මේ මොන මූසල බල්ලෙක්ද කියලා ගුණසෝම අර බල්ලට පයින් පාරක් ගහන්න කකුල ඉස්සුවා. එතකොටම අර බල්ලා මනුස්ස කටහඬකින් කතා කළා. ගුණසෝම අයියේ මට බඩගිනි. ඔය ඉනේ තියෙන මස් කෑල්ලක් දීපන්කෝ. අන්න එතකොට තමයි ගුණසෝමට තරු විසි වුණේ. මිනිහා ගැස්සිලා ගියා. ඇඟේ තිබ්බ වෙරි කොහෙන් ගියාද දන්නේ. ඒත් ගුණසෝම කියන්නේ ලේසියෙන් බය වෙන එකෙක් නෙවෙයිනේ. මිනිහා හිතුවේ ගමේ කොල්ලෙක් හැංගිලා විහිළුවක් කරනවා කියලා. අනේ ඵලයන් පරයෝ තොට කන්න දෙන්න මම මේක නිකන් ගෙනාවේ නෑ. මේක මගේ රෑ කෑම.
තොපි වගේ හිඟන්නන්ට දෙන්න මගේ ළඟ නෑ කියලා ගුණසෝම ආපසු යන්න හැදුවා. එතකොටම අර බල්ලා මහා අයියෙන් hina වෙන්න ගත්තා. උඹ මට හිඟන්න කිව්වා නේද? උඹ දන්නවද මම කවුද කියලා? ඇසිපියේ ගහන සැනින් අර බැල්ලි ලොකු වෙන්න ගත්තා. නිකන් නෙවෙයි ගස් දෙකක් විතර උසට ලොකු වුණා. ඒක දැන් බල්ලෙක් නෙවෙයි. ඇඟ පුරාම මයිල් තියෙන වලයික් වගේ මූණක් තියෙන මහා භයානක යෝධයෙක්. කටින් ගිනි පුපුරු විසි වෙනවා. ඒ තමයි යකෝ මහසෝනා. ගුණසෝමට කෑ ගහන්නවත් පණ නැහැ. කකුල් දෙක වෙවුලනවා. අර යෝධයා අත දික් කරලා ගුණසෝමගේ ඉනේ තිබ්බ මස් පාර්සලේ උදුරගත්තා. ගුණසෝම බිම ඇදගෙන වැටුණා. යෝධයා එක හුස්මටම අර මස් ටික ගිලලා දැම්මා. ඊට පස්සේ ගුණසෝම දිහා බලලා කිව්වා, මේක මදි, මට තව බඩගිනි. මස් ගෙනාපු එකාගේ ලේ මීට වඩා රස ඇති නේද? ගුණසෝම ජීවිතේට දුවපු නැති විදියට දුවන්න ගත්තා. පස්ස බලන්නේ නැතුවම දිව්වා. පිටිපස්සේ මහා අයියෙන් හුස්ම ගන්න සද්ද ඇහෙනවා. දුවපන් කොහොම දිව්වත් අද උඹ මගේ කියලා අර යකා කෑ ගහනවා එනවා. ගුණසෝම ගෙදර දොරකඩටම දුවගෙන ඇවිත් දොරට ගැහුවා. සෝමාවති, දොර ඇරපියෝ, ඉක්මනට දොර ඇරපියෝ. සෝමාවති, ඒ කියන්නේ ගුණසෝමගේ ගෑණි, බයෙන් දොර ඇරියා. ගුණසෝම ගේ ඇතුළට පැනලා දොර තද කරලා වැහුවා. මිනිහා දහඩියෙන් තෙත පරිත වෙලා හති දානම පණ යන්න වගේ. සෝමාවති ඇහුවා, ඇයි මිනිහෝ මේ යකෙක්වත් දැක්කද කියලා. ගුණසෝම මොකුත්ම නොකියා බිම වාඩි වුණා. ටික වේලාවකින් මිනිහා වතුර උගුරක් බීලා හදි ඇරියා. හම්මේ යන්තම් බේරුණා. සෝමාවති, උඹට කියන්න මම අද මාරයාගේ කටින් බේරිලා ආවේ. අර මහසෝන් යකා මගේ පස්සෙන් පැන්නුවා බොල. මම මස් පාර්සලේ ඌට දීලා තමයි පණ බේරගත්තේ. සෝමාවති ඇස් ලොකු කරන් බලන් හිටියා. මස් පාර්සලේ ඔය ඉනේ තියෙන්නේ මොකක්ද එහෙනම්? ගුණසෝම ගැස්සිලා තමන්ගේ ඉන අත ගාලා බැලුවා. දෙයියෝ සාක්කි, මස් පාර්සලේ තාම ඉනේ ගහලා තියෙනවා. පත්තර කොලේ ඔතුපු විදියටම තියෙනවා. ගුණසෝමට හිතාගන්න බැරි වුණා. එහෙනම් අර යකා කෑවේ මොකද්ද? මම දැක්කනේ ඌ මගෙන් උතුරු ගන්නවා. නිකම් බයිලා නොකියා ඉඳහම් මිනිහෝ. ඕක ඉලව්වක් වෙන්නේ නැති. කෝ ඕක ඉරලා දෙනවා මම පිකානට බෙදන්න කියලා සෝමාවති පාර්සලේ අතට ගත්තා. සෝමාවති පාර්සලේ ලිව්වා. ඒත් එක්කම මුළු ගේම කුණු ගඳකින් පිරීලා ගියා. පාර්සලේ ඇතුළේ තිබුණේ බෙදපු ඌරු මස් නෙවෙයි, නරක් වෙච්ච පණෝ ගාපු මිනි ඔලුවක කෑල්ල. සෝමාවති අම්මෝ කියලා කෑ ගහලා පාර්සලේ විසි කළා. ගුණසෝම බයෙන් වෙවුල ඒ දිහා බැලුවා. එතකොටම ගෙයි වාලේ උඩින් මහා අයියෙන් hina සද්දයක් ඇහුණා. ගුණසෝම, උඹ මට මස් දුන්නේ නෑ. ඒක නිසා මම උඹේ මස් කන්න ආවා. උඹ හිතුවද ගෙට රිංගුවාම බේරුණා කියලා? උඹ ගෙට ආවේ තනියම නෙවෙයි බොල. මම උඹේ පිටේ එල්ලිලා ආවේ. එක පාරටම ගුණසෝමගේ ඇස් දෙක උඩ ගියා. මිනිහා කටින් සෙව දාන්න ගත්තා. සෝමාවති කෑ ගහගෙන එළියට දිව්වා. උදව් වෙල්ලලා. අහල පහල මිනිස්සු දුවගෙන ඉද්දි ගුණසෝම ගේ මැද්දේ හතර ගාතෙන් යනවා. හරියටම වලහෙක් වගේ. මිනිහා ගෙරවිල්ලක් එක්ක අමෝතු භාෂාවකින් මොනවදෝ කියවනවා. ගමේ හිටපු දක්ෂතම ගුරුන්නාන්සේ කෙනෙක් ගෙනල්ලා දවස් 7ක් තොইল නටලා තමයි ගුණසෝමව යන්තම් ගොඩ ගත්තේ. හැබැයි
ඊට පස්සේ ගුණසෝම කවදාවත් ආපහු පරණ මනුස්සය වුණේ නෑ. මැරෙනකම මිනිහා කළුවර වැටුනාම එළියට බැස්සේ නෑ. රෑට බල්ලෙක් බිරුවත් මිනිහා ඇඳ යට හැංගෙනවා. අර සිද්ධියෙන් පස්සේ ගුණසෝමගේ පිටියේ තිබුණලු යෝධ අතක පාරක්. හරියට ගිනියම් වෙච්ච යකඩකින් පිච්චුවා වගේ. ඔන්න ඕකයි කොල්ලනේ තත්ත්වේ. මහසෝන් අඩවිය කියන්නේ සෙල්ලම් තනක් නෙවෙයි. විශේෂයෙන් තෙල් බැදුම් පුරුදු જાති අරන් රෑට තනිපංගල මේ යද්දී පරිස්සම් වෙයල්ලා. යකා කවදාවත් එන්නේ අපි හිතන විදියට නෙවෙයි. සමහර විට ඌ එන්නේ යාළුවෙක් වගේ. නැත්තම් අසරණ බල්ලෙක් වගේ. රැවටුනොත් ඉතින් සොරිම තමා. දැන් යමල්ලා ගෙවල් වලට. රෑ බොහෝ වෙලා වැඩි ඔන්න